ශ්‍රී ලංකාවේ පෙරදිග වෙරතීරයට නුදුරින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පේරුන්කුලම් ප්‍රදේශයේ කැලෑවක් මැද සැගවී ඇති අපූරු පුරාවිද්‍යාත්මක ස්ථානයක් තිබේ. එයයි වෙල්ගම් වෙහෙර. මේ හුදෙක් බෞද්ධ විහාරස්ථානයක් පමණක් නොව ඉතිහාසයේ කිසිදා මකා දැමීමට නොහැකි ආගමික සහජීවනයක සාක්ෂියකි. අද වීඩියෝවෙන් අපි සොයා බලමු සියවස් ගණනාවක් නිහඬව තිබූ මේ අසිරිමත් වෙල්ගම් වෙහෙරේ ඉතිහාසය ගැන. වෙල්ගම් වෙහෙරේ ඉතිහාසය දේවානම්පියතිස්ස රජ සමය දක්වා දිව යනවා. කටාරම් කෙටු ගල්ලෙන් සහ පැරණි සෙල්ලිපි මගින් තහවුරු වන්නේ මෙය ඉතා පැරණි විහාරයක් බවයි. දකුණු ඉන්දියාවේ චෝල පාලනය පැවති සමයේ පවා මෙම විහාරය ඉහළ පිළිගැනීමකට ලක්විය. විශේෂයෙන්ම රාජරාජ චෝල රජු මෙම විහාරයට කර ඇති අනුග්‍රහය නිසා ඔහු මෙයට රාජරාජ පෙරුම්පල්ලි යන නාමය පවා තබා තිබේ. සිංහල බෞද්ධ රජවරුන් සහ චෝල ආක්‍රමණිකයන් අතර පැවති ඒ සුවිශේෂී ආගමික සම්බන්ධතාවය ගැන අද අපට ඉගෙන ගත හැකි හොඳම ස්ථානය මෙයයි. ඔබ මෙහි නටබුන් දෙස බැලුවොත් මෙහි ඇති ද්‍රවිඩ කලාවේ ලක්ෂණ සහ සිංහල බෞද්ධ නිර්මාණ ශිල්පය එකට මුසු වී ඇති ආකාරය දැකගත හැකි. ගර්භගෘහය, මකර තොරණ, වැහැස් සඳකඩ පහන වැනි අංග බෞද්ධ ගෘහ නිර්මාණ ලක්ෂණ පෙන්눔 කරන අතරම එහි ඇති ඇතම් කැටයම් දකුණු ඉන්දියානු කලා ශිල්පීය ක්‍රමවලට සමාන වේ. බුද්ධ ප්‍රතිමා ගණනාවක් මෙන්ම දෙමළ බසින් ලිය වූ සෙල්ලිපිද මෙහි තිබීමෙන් පැහැදිලි වන්නේ මෙම විහාරය සිංහල සහ ද්‍රවිඩ යන දෙපිරිසම වන්දනාමාන කළ පොදු සිද්ධස්ථානයක් වූ බවයි. කාලයත් සමග රටේ ඇති වූ දේශපාලනික වෙනස්කම් සහ ආක්‍රමණ නිසා වෙල්ගම් වෙහෙර ක්‍රමයෙන් ජනශූන්‍ය විය. කැලෑවන් වැසිගිය මෙම ස්ථානය පසුගිය දශක කිහිපයකදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නැවතත් ගොඩගනු ලැබිය. අද ඔබ දකිනා මේ සුන්දර ස්තූපය සහ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරන්නට වෙහෙසි මහන්සි වූ පුරාවිද්‍යාඥයන්ට අප සැමගේ ස්තුතිය හිමිවිය යුතුයි. වෙල්ගම් වෙහෙර යනු අතීතයේ ලාංකීය ජනතාව ආගමික ભેදයකින් තොරව එකට ජීවත් වූ බවට ඇති කදිම උදාහරණයකි. අනාගත පරපුර වෙනුවෙන් මේ උරුමය රැක ගැනීම අප සැමගේ යුතුයකමකි. ඔබත් කවදාහරි ත්‍රිකුණාමලයේ සංචාරයක් කරනවා නම් වෙල්ගම් වෙහෙර අනිවාර්යෙන්ම නැරඹිය යුතු පූජනීය ස්ථානයකි. අපේ ඉතිහාසය ගැන තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ channel එකත් එක්ක එකතු වන්න. සුබ දවසක්.